අද කරන්න යන්නේ පට්ටමාතල එක්ස්පෙරිමන්ට් එකක්. ටිකක් ලොකු වැඩක් තමයි අද කරන්න යන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකකින් බලමු අද මොකද වෙන්නේ කියලා. හරි ගයිස් ඉතින් කරන්න යන්න වෙන්නේ මේකයි. අපි අර පොඩි කාලේ හදන්නේ කඩදාසි බෝට්ටු තියෙන්නේ අර A4 කොළ වලින් ওই පතර පිටු වලින් එහෙම අපි හදන්නේ කඩදාසි බෝට්ටු. අන්න ඒ જાති කඩදාසි බෝට්ටුවක පට ලොකු සයිස් එකක් තමයි අද හදන්න යන්නේ. මෙන්න මේ විසිල් බෝඩ් වලින්. එහෙනම් ඉතින් මුලින්ම මේ විසිල් බෝට්ටු එකට සෙට් කරගෙන වැඩේ පටන් ගමු. හරි ගයිස් අපි දැන් මේ දික් අතර මේ ඔක්කොම සෙට් කරලා දැන් හරස් අතර සෙට් කරන්න ඕනේ. පට වහන්සි කොහොම හරි අද බෝට්ටුවෙන් ඉතාලියට යන එක යනවා. ගයිස් ඔයාලා වෙනවාදී අපි සම්පූර්ණ විසිල් බෝඩ් අපි ගෙනාවා 36ක් ගෙනලා තියෙනවා මෙතන 36ක් ගින් තියෙනවා 6 6 විදියට කොටුවක් තමයි අපි හදලා තියෙන ලොකුවට අලව වෙන අවුලක් නැහැ වැඩේ ලස්සනට තියෙනවා ඉදුටත් කළා බලමු වැඩේ කොහොම වෙයිද කියලා දැන් තියෙන ඉතින් බෝට්ටුව නමලා හදා ගන්න වැඩ ටික ඒකත් පටන් ගමු වෙනා අන්සුදුයි අපි මෙතනින් තියා ගන්නවා ලස්සන අපේ බෝට්ටුව ඔයාලට වෙනවාදී 5 minutes craft එකක් කරන්නේ කරන්නේ ගයිස් වැඩේ නැගලම යනවා වයින්ඩ් එකත් වගේ ඒකට අපි සැලෙන්නේ නැහැ වැඩේ කරනවා කොහොම හරි ඕකේ ගයිස් ඔන්න නමාගෙන කරන්න වැඩ ටිකක් ඉවරයි ඊට පස්සේ තියෙන අපේ බෝට්ටුව දිගැල්ල ගන්න මොන වගේද කියලා ගයිස් ඔයාලා වෙනවාද අපේ වටලොකු බෝට්ටුවක් අපිට හැදුනා හැබැයි මේක අපිට යවන්න බෑ මේක පොඩ්ඩක් පණ මදි සීන් එකක් තියෙනවා අපි තව පාරක් නමලා පොඩ්ඩක් පොඩි කරගමු බෝට්ටුව මේට වඩා චුට්ටක් පොඩි වෙයි කියලා හිතනවා නමලවලු ඕකේ ගයිස් ඉතින් ඔන්න අපේ බෝට්ටුව හදාගෙන ඉවරයි වට සතුටුයි පැය ගානක් මාන්සිලා තමයි ගේම ගහගත්තේ කොහොම හරි දැන් තියෙන මේ වතුරත් දාලා බලන්න හිතුව වගේ පාවේද කියලා එහෙනම් ඉතින් වතුරත් දාලා බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා ඔය ගයිස් එහෙනම් අපි වතුරක් හොයාගෙන යන්න let's go එහෙනම් ගයිස් මේ වතුරත් දාලා බලමු මොන වගේ වෙයිද කියලා ඔයාලා වෙනවා ඉතින් මම වෝටර් ප්‍රූෆ් කරලා තියෙන අඩිය හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වැඩේ වුණේ ඔයාලා වෙනවාද අපේ බෝට්ටුව පාවෙවි තියනවා ලස්සනට මේ හැබැයි අවුල කියන්නේ අහට යන්නේ නැහැ බෝට්ටුව රැලි ගහන්නේ මේ වැවේ අපි ඉන්න පැත්තට මේ වෙලාවේ ඒක තමයි අවුල බෝට්ටුව අහට යන්නේ නැති වෙන්න මේ හැරි තමයි පාවෙවි තියන්නේ කොහොම හරි ඉතින් හිත විදිහට වැඩේ වුණා විසිල් බෝඩ් අපි 36ක් විතර ගත්තා ඒ 36න් හද බෝට්ටුව තමයි අදන් තියන්නේ පටලු සයිස් බෝට්ටුවක් එහෙනම් ඉතින් ගයිස් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම් පට්ට මහන්සි දැන් පැය ගාණක් අපි මේ හැදුවා ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් පළවෙනි දෙන්න අදවල් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔයාලා හැපෙත් තියෙන බෙල් එකක් ගහගෙන ඉන්න අලුත් වීඩියෝක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එයි පළවෙනි ලින්ක් එක දාලා දෙන්නම් අපේ Facebook page එකේ ඒකට ලයික් එකක් දාගෙන ඉන්න එහෙනම් ඉතින් ගිහින් එන්න බයි බයි